මුහුද. සුබාදම් මාතාව අපිට ලබා දුන් විශ්මිත නිර්මාණයක්. විශාල වපසරියක් වටා පැතිර පවතිනවා වගේම මේක අභ්‍යන්තරයේ විශ්මය සහ අභිරහසින් පිරුණු වෙනමම ලෝකයක් වගේ. හරියට නිකන් මැජිකල් වර්ල්ඩ් එකක් කියලා කියන්නත් පුළුවන්. මුහුද කියන්නේ විටක හරීම සංසුන්, තවත් විටක කුණාටු පිරුණු භයානක චිත්‍රයක් මවාපාන හරි අපූර්ව තැනක්. 2004 වර්ෂයේ ඇතිවෙච්ච සුනාමි ව්‍යසනය වගේම පසුගිය සතියක අපි මුහුණ දුන්නේ ඒ වගේ භයානක සංසිද්ධියකට. මොනද කොහොම සිදු වුණත් ඉතින් අපි අපේ සෝබා දහමට සයුරට හරි ආදරේනේ. මොකද සාගරයෙන් අපිට ලැබෙන සම්පත් බොහෝමයි. ඒ වගේම සුන්දරත්වය නම් ඉතින් මෙතෙකයි කියා කියන්න බැරි තරම්. ඉතින් අද වීඩියෝවෙන් ටිකක් වෙනස් විදිහේ අලුත් අත්දැකීම් රසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි මේ සූදානම. වෙනද වගේම වීඩියෝ අවසන් වෙනකල් රැඳී ඉන්න කියලා හරි ආදරෙන් මතක් කරනවා. අද සීතල නොවැම්බරේ තවත් ලස්සන දවසක්. මගේ පවුලේ අයත් එක්ක පුංචි ගමනක් යන්නයි මේ සූදානම. ඔනේ තින් කුකුලත් අතින් අරන් ඒ කියන්නේ පාන්දරින්ම අපි මේ යන්නේ මිරිස්ස ප්‍රදේශයට. මිරිස්ස කියලා කියන්නේ සංචාරක ආකර්ෂණීය දිනාගත් දකුණේ හරි ජනප්‍රිය කලාපයක් නේ. මිරිස්ස මුහුදු තීරයේ තියෙන ස්වාභාවික සුන්දරත්වය නිසා ඒ වටා එකතු වුණු දෙස් විදෙස් ජනයා බොහෝමයි. ඔන්න ඉතින් දැන් ඔයාලා දකින්න ඇති අපි මොකටද මේ යන්නේ කියලා. අපි හැමෝම එකතු වෙලා ඉන්නේ මිරිස්ස මුහුදේ තියෙන තල්මසුන්වයි ඩොල්ෆින් මත්ස්‍යීන්වයි බලන්න. ඉතින් මේ තියෙන ශ්‍රී විෂ්ණු කියන බෝට් එකේ තමයි අපි මේ ගමන යන්නේ. මුලින්ම කියන්න ඕනේ මම මුහුදු සංචාරයක් යන පළවෙනි වතාව තමයි මේක. ඉතින් ටිකක් බයින් වගේම චකිතයකින් තමයි අපි මේ ගමන යන බෝට් එකට නැග්ගේ. මොකද මීට කලින් මේ වගේ සංචාරයක් කරපු අය කියන නොයෙකුත් කතන්දර නිසා. නමුත් බෝට්ට නැගපු ගමන් අපිට තිබුණේ පුදුම නොයසිල්ලක්. කොහොමද යන්නේ? මොනවද බලන්න තියෙන්නේ? මලු ඉඳීවිද? නැතිනම් කැරකිල්ල හැදේවිද? ඕන් ඔය වගේ නොයෙකුත් ඒවල්. ඉතින් මොනවද අපි අද දැක්කේ කියලා වීඩියෝ ඉස්සරහදී ඔයාලටත් බලන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ බෝට්ටුව ටික මුහුද මැද්දෑවට ඇදෙන්න වුණා. සුළඟේ වේගය කපාගෙන වේගයෙන් ඇදෙන බෝට්ටුව නිසා පැද්දෙන ජල පහර දිහා බලාගෙන ටයිටැනික් මූවී එක මතක් කරමින් අනේක විද විහිළු තහළු මැද අපි මේ ගමන යන පිටත් වුණා. වීඩියෝ නරඹන පුංචි දුවේ පුතේ අපි මේ යන්නේ මීට 700ක් විතර ගැඹුරු මුහුදට. ඒ කියන්නේ පැය 4ක විතර බෝට් සවාරියක් තමයි ඕන අද අපි යන්නේ. අපි දැකපු පළවෙනි ජීවියා තමයි මේ ඔයාලා දකින්නේ. මුලින්ම කියන්න ඕනේ අපි මේ ගමනේදී තල්මසු දෙන්නෙක්ව දකින්න වාසනාවන්ත වුණා. මොකද මේ වගේ සෆාරි ගියපු බොහෝ අය අපිට කීවේ නම් මේ අය තල්මසු දැක්කේ නෑ කියලායි. අර දන්නවද ලෝකයේ ඉන්න ලොකුම සතුන් අතරින් එක්කෙනෙක් තමයි තල්මසා කියලා කියන්නේ. ඒ වගේම වඳ වී යන සත්තු කොට්ටාශයන්ගෙන් එකක් කියලා කියන්න පුළුවන්. දැනට ලෝකයේ තල්මසුන් වර්ග 80ක් පමණ ජීවත් වුණත් ඒ අතරින් නිල් තල්මසා තමයි ප්‍රමාණයෙන් විශාලතම. හොඳින් වැඩුණු තල්මසෙකුගේ දිග මීටර් 30ක් පමණ වෙනවා කියලයි අපිට විස්තර කියලා දුන්න නාවික මහත්මයා නම් කිව්වේ. අපි යන අතරවාරයේ අපිව ගයිඩ් කරන නාවික මහත්වරු මුහුදු ජීවීන් ගැන වගේම මුහුද ගැන ගොඩාක් දේවල් අපිට කියලා දුන්නා. එයාලා හරි ආදරයෙන් හරි ලෙන්ගතුකමකින් මුහුදු ජීවීන් ගැන මුහුද ගැන කියන කතා අහදී ඕනම කෙනෙකුට හරිම ආස හිතෙනවා ඒ දේවල් බලන්න.
ඔන්න ඉන්නවා තව එක්කෙනෙක්. මේ පුංචියට පේන්නේ ෆ්ලයින් ෆිෂ් කෙනෙක්. එයාලට කුරුල්ලන්ට වගේ පුංචි තටු දෙකක් තියෙනවා. ඒකෙන් වතුර යටට පීනන වගේම වතුර උඩ තරමක් දුරට පියාඹන්න වගේ එයාලට පුළුවන්. ඊළඟට අපි දැක්කේ ඩොල්ෆින් මත්ස්‍යන්ව. මේ සීසන් එකේ නම් ඩොල්ෆින් මත්ස්‍යන් බොහොමයක් මිරිස්ස වෙරළ වටා ඒක රාශී වෙලා හිටියා. අදුරු කළු පැහැති වරල් සහිත මෙයාලගේ පඩි කොටස සුදු පාට නිසාද හරි අමුතු ලස්සන පෙනුමක් එයාලට තියෙන්නේ. ඩොල්ෆින්ලා කියලා කියන්නේ ඉතින් මිනිස්සුන්ට හරියම හීලෑස් උරතල් සත්තු කොට්ටාශයක්නේ. ඔන්න ඉතින් මේ ඩොල්ෆින් පැටව් ටික අපි යන පස්සෙන්ම එනවා. සමහර වෙලාවට අපිටත් වඩා වේගයෙන් පීනනවා. කරනම් ගහනවා, සෙල්ලම් කරනවා. අපිත් ඉතින් මේ කොලම් බලන්න හරිම ආසයි. මේ දවස්වල ඩොල්ෆින් මත්ස්‍යන් 1000කට ආසන්න ප්‍රමාණයක් වගේම තල්මසුන් දෙන්නෙකුත් මිරිස්ස ප්‍රදේශයට මුහුදු තීරයේ දකින්න පුළුවන් කියලයි අපිට නම් අහන්න ලැබුණේ. මෙන්න ඉන්නවා තවත් යාළුවෙක්. පුංචි මාළු පැටව් ගොදුරු කරගන්න මාන බලන කුස්සෙක්. මුහුදු සත්වයෝ විතරක් නෙවෙයි අනේක විද බෝට්ටු වර්ගත් මේ අතරේ ඔයාලා දකින්න ඇති. පැය 4ක මුහුදු සංචාරය අවසන් වෙද්දී අපි අවසානයේට දැකපු යෝධ මුහුදු කැස්බෑවක මගේ කැමරා කාර්යයට හසු කරගන්න බැරි වුණේ බැටරි වහිනකම වීඩියෝ කරපු නිසා. ඉතින් ලස්සන මතක ගොන්නක් පොඩි බැඳගෙන අපි මේ බෝට්ටු එන්නේ කොටට එද්දී අපිට දැනුනේ වෙනමම ලෝකෙක ඉඳන් ගොඩ බිමට පය තියුවා වගේ හැඟීමක්. අපි ගියා පොල්හින බීච් එකට. ඉතින් අපේ පැංචු ටිකයි ලොකෝයයි හැමෝම එකතු වෙලා පැය ගාණක් මුහුදු රැළ එක්ක එහෙට මෙහෙට සෙල්ලම් කරා. මේ ඔයාලා දකින්නේ ඒ අපූර්ව දර්ශන වලින් කීපයක්. වගේම ඊට පස්සේ අපි මාතර තානායම හොටෙල් එකේ ලන්ච් එකත් අරගෙන හරිම සතුටින් ගෙවල් බලා පිටත් වුණා. මතක රැස් කරන්නයක්. ඔන්න ඉතින් මම ගෙදර ආපු ගමන් මොනවද කරන්න යන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මම අද හැබැයි අත්විඳපු දේ මගේ චිත්‍රපොතේ කුරුටු ගන්නයි මේ සූදානම. තේකපොත් හදාගෙන අපි යමු මේ පැත්තට.
දැකපු දර්ශන අතරින් බොහොමයක් දැක්කේ ඩොල්ෆින් මත්ස්‍යීන්ව නිසා මම තීරණය කළා එයාලා ඉන්න ලස්සන සීනරි පේන්ටින් එකක් අඳින්න. වීඩියෝ නරඹන පුංචි දුවේ පුතේ ඔයාලත් ආසයි නේද චිත්‍ර අඳින්න? ඔන්න බලන්න චිත්‍ර අඳින්න හරිම ලේසි. මම අද අඳින්න යන චිත්‍රයට යන්නේ විනාඩි 15ක් 20ක් වගේ පුංචි වෙලාවක්. ඒ වගේම මේ චිත්‍රයට මම පැන්සල පාවිච්චි කරේ නෑ. අපිට පින්සලෙන් විතරක් චිත්‍ර අඳින්නත් පුළුවන්. ඒකට ඔයා අඳින්න යන දේ ගැන හොඳ අවධානයක් සහ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. චිත්‍රය පාට කරන්න යන්නේ නිල් වර්ණයේ ප්‍රභේද විතරක් අරගෙන. එකම වර්ණයේ ප්‍රභේද වලින් අඳිනු ලබන චිත්‍රවලට තමයි අපි මොනෝක්‍රෝම් චිත්‍ර කියලා කියන්නේ. ඉතින් අද අඳින්න යන්නේ මුහුදු දර්ශනයක් නිසා තමයි මම නිල් වර්ණය වැඩිපුර භාවිත කළේ. අද චිත්‍රය සඳහා වන්න විදියට ෆැබ්‍රික් කියන මාධ්‍ය තමයි මම තෝරගත්තේ. නම්බර් 10, නම්බර් 1 වගේ ආර්ට් බ්‍රෂ් තමයි අද වැඩිපුරම භාවිත කළේ. ඉතින් අපි බලමු මේකේ ෆයිනල් ලුක් එක මොන වගේ වෙයිද කියලා. එකම වර්ණය වුණත් වර්ණවල ප්‍රභේද භාවිතා කරලා අපිට වර්ණ රාශියක් ඒ ඔස්සේ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ආලෝකය සහ අඳුර පිළිබඳ මනා අවබෝධයකින් චිත්‍රය වර්ණ කළොත් ස්වාභාවික පරිසරයේ තියෙන වස්තු ඒ අයුරින්ම අඳින්නත් ඔයාට පුළුවන්.
මුහුද අභ්‍යන්තරයේ සහ ගොඩබිම අතරේ පරිසරයක සූර්යාලෝකයේ මුහුදු රළ පහරට වැටෙන අතරවාරේ ඩොල්ෆින් මත්ස්‍යයන් දෙන්නෙක් උඩට පීනන ගන්න උත්සාහයක අපූර්ව දර්ශනයක් තමයි අද මම මේ අඳින්න යන්නේ. ඉතින් හරි ලස්සන ෆයිනල් පේන්ටින් එකක් තියෙනවා. උත්සාහ කළොත් ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න. මේ පේන්ටින් එක බලන හැම මොහොතකම සුන්දර මතක සටහන් ගොන්නක් මගේ මතකයේ රැඳී තියෙවි. ඉතින් අදට නවතින්නම්. අලුත් වීඩියෝවකින් ආයි හමු වෙන තෙක් සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න.